අම්මෝ රවුඩ්ඩේ වැටෙනවා. අපි යනවා 7-Eleven එකේ කෑම මොනවද කියලා බලන්න තියෙන්නේ. අපි අංකෝ බලන්න. මෙතන කෑම නැහැ කියලා කියනවා. එහෙනම් අපි යනවා. ඉහා. ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන පූසෙක්. කරෙල්ලන් යන්න. ආරු වෙනවා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට. අපි ලයින් 4 එකට මාරු වෙන්න ඕන. අපි මාරු වෙන්න ඕන. මේ මෙට්‍රෝ එකත් ආවා. අපි යමු. 各位乘客，地铁列车内未经允许禁止从。ඉතින් අපි ලයින් 4 එකෙන් එක්සිට් වෙන්න හදන්නේ. 我拜年啦啦啦，你养的你。 අම්මෝ තවොඩ්ඩේ වැටෙනවා. ගයිස් මොංගලෙක් වගේ තවොඩ්ඩේ වැටෙනවා. අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට. මේ බලන්න කොට පිටාව. අර හරි කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා තාම. අහසන මාර ලස්සනයි. නේ. වව්. මාර ලස්සන අහසක් තියෙන්නේ අද. අර හරියෙන් සන්සෙට් එක වගේ සෙට් එක මං හිතන විදියට. යමුගේ පැත්තට කියලා පොඩ්ඩක් ඇවිදලා බලමු. මාත් සිතලක් තියෙන ඒ වගේම. ඒතොල්ල එහෙම මේ දානවා. වේදා රෑ නම් ආව රෑ ටිකක් සෙනග හිටියා. දැන් නම් කවුරුත් නැහැ වගේ අපි බලමු ටිකක් රෑ වෙන්න. ඒජි කියලා දැන් වෙලාව මං හිතන්නේ 3:00 විතර වගේ. අපිට වෙලාසනින් ආවා. මොකද මෙට්‍රෝ ලයින් එක වහනවා රෑ 10:00 වගේ වෙද්දි. අපිට ඊට කලින් ගෙදර යන්න ඕනේ හින්දා. බලන්න මේ ලේක් එක වටේටම මේ තියෙන ඔක්කොම ෂොප්ස් තියෙන්නේ. තැනක නම් අඩුයි. කවුරුත් නැහැ. එදා රැයේදී මේ පට්ටම ලෝඩ් එකක් හිටියා. තමකු උතන මේක එක ෆයිනෑන්ෂල් සිටි එකක්. ඔය හින්දා ඔක්කොම තියෙන්නේ ෂොප්ස්. දැන් අපි තැනට මහා බඩගින්නක් ඇවිල්ලා ඉන්නේ. බඩගින්නේද? මොකද තාම උදේට කලත් නැහැ. දවල්ට කලත් නැහැ වෙලාව කීයද? ගයිස් අපි මෙතෙන්ට ආපුලා ඉතින් අපි යනවා 7-Eleven එකේ කෑම මොනවද කියලා බලන්න තියෙන්නේ. අපි අංකෝ බලන්න. මේ ලිකර්ස් වර්ගෙම ගොඩක් තියෙනවා නේද? අර මිලිලිටර 150 බොටල්ස් එහෙම තියෙනවා. හැබැයි ටිකක් ගන්න මේ. මේක චොප් කරලා. හලෝ. අතර මොකද වීඩියෝ එක නවත්තන්න උනා. මොකද මේ වීඩියෝ කරන්න එපා කියලා කිව්වා ඒගොල්ලෝ. මොනා කරන්නද ඉතින්? 7-Eleven තමයි. මෙතන නම් දිව්‍ය ලෝකයක්. වව් මාන ලස්සනයි. සන්සෙට් එක ඊට පස්සේ මෙතන වතුරේ ඊයේ ෂැඩෝ එක වගේ තියෙනවා. වව්. මේක දිහා නම් කොච්චර බලන් හිටියා එකම වෙන්නේ නැහැ. ඕටම් එකේ ගස් ටික මෙහෙම තියෙනකොට
වසර පැත්තෙන් බලා ගන්න පුළුවන්. වින්ටර් එකට පරිසරය සූදානම් වෙන හැටි. කොළ ටික ඔක්කොම හැදිලා පරිසරයට අලුත් බවක් එකතු කරන්න, සීතල සුළඟක් එකතු කරන්න පරිසරය සූදානම් වෙනවා. ඒ සෝබා මාතාව බලන්නකො ඉතින් එයාලගේ නිමවුමත් එක්තරා විදියක මැජික් එකක්. අපිට ඒක කියන්න තේරෙන්නේ නැහැ මොන වගේද කියලා. කහලකට පුදුම රස්නයක්, කහලකට පුදුම සීතලක්, කහලකට මල් පිපෙනවා, කහලකට ගස්වල කොළ හැලෙනවා. බලන්නකො ඒ වර්ණ අපූර්වත්වය අපිට කියලා දෙන්නේ ජීවිතයට පුදුම පාඩමක්. වෙලාවේ හැටියට වෙනස් වෙන්න ඕන. පරිසරයට අනුගත වෙන්න ඕන. පරිසරයත් එක්ක ජීවත් වෙන්න ඕන. ඒකත් මාරම නිදහසක් ජීවිතයට. දෙන්නටම හොඳටම පොඩකි. අපි යනවා මොනවා හරි කන්න සෙකන්ඩ් ෆ්ලෝර් එකට. බලමු ගිහිල්ලා අපිට මොනවද කන්න බොන්න තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට නූඩල්ස් එකක් තමයි කන්නේ. සබ්වේ එකකුත් තියෙනවා විතරනේ. නිහා සබ්වේ එකක් තියෙනවා. මේ ටිකේ නූනුවෙන් කන්න නම් අපි යමු මොනවා හරි කන්න බලන්න. නූඩල්ස් මොනවා හරි කමුද? මේ තියෙන මෙතන. අම්මෝ 30 ගන්න. එහෙනම් චිකන් මොනවා හරි කන්නේ. කෑම නම් ටිකක් ගණන් මේක හැබැයි. මෙතන කෑම නැහැ කියලා කියනවා. එහෙනම් අපි යනවා. මේ හොඳ දැරේ. බයි. චීනෙට ආව බීෆ් පොක් කන්න නැතුනම නෝ තමයි ප්‍රශ්නේ. කෑමක් හොයා ගන්න හරි අමාරුයි. මොනවා කරන්නද? යමු ඉතින් කෑමක් හොයාගෙන. කනවද? නූඩල්ස් කන්නේ නැතේයි. ඌරු මස් කන්න බෑනේ අපිට. අන්න එහෙම මේ කට්ටිය හිතන් ඉන්නේ අපි ගාල්ලේ කට්ටිය කතා කරන්නේ එහෙමයි කියලා. එහෙම කතා කරනවා අපි නැද්ද? අය බොන්න මොනවද ගන්නේ? ගා. නිහා. මොමයාව හ. ඔයා මොකක් කළා වගේ කටින් යනවා කියන්නේ හම්බුකු. බයිනෝ. ඔය අවුචි. දැන් අරගත්තා. ඉන්නේ බ්‍රවුන් මිල්ක් සුගර් මොකද කියන්නේ? පියානෝ දැන් ආයෙත් කෑමක් වාගේ. නූඩල්ස් කඩක් වුණා නූඩල්ස් කඩක් වෙනවම කියනවා. බුදුහාම මරවන්න නැතුව ඉතහල්ලු. සන්සෙට් එක නම් ඇත්තටම කිව්වොත් එහෙම අද මාරම ලස්සනයි ලුක් එකක් තියෙනව නේද?你好，你好呀。你好，叔叔好。你好。Sudah bikin nabi tak? Ni hao. Hello. Hello. 我很少，我不会呢。 ගාස් ඉතින් මෙතන තියෙනවා ෆේක් බීච් එකක් හදපු එක. ඒ කියන්නේ සාමාන්‍ය චීනේ මැද ඉන්නකොට සෙන්ට්‍රල් ඔෆ් චයිනා ඉන්නකොට මේ බීච් එකක් එහෙම දකින්න විදියක් නැහැ නේ. ඉතින් අර ඒ එක්ස්පීරියන්ස් එක ගන්න මෙහි ඉන්න කට්ටියට මේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් විදියට මෙයාලා ෆේක් බීච් එකක් හදලා දෙනවා. ඒ කියන්නේ පොඩි හරි හතරක් කුපොක් එකක් තියෙන්නේ. වැඩි දාලා. ලස්සනට හදලා තියෙනවා ෆේක් ගස් එහෙම තල් ගස් එහෙම වගේ ඉඳලා. පේනවද? Yay, time. What? Yay, time beach. යා ටයිම් බීච්. මේ සාමාන්‍යයෙන් ඉතින් ඔය වගේ එක්ස්පීරියන්ස් තමයි ඉතින් ගන්න තියෙන්නේ. මොකද ගොඩක් කට්ටියට මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න බැහැනේ සල්ලි වියදම් කරන් ගිහිල්ලි වෙලා. මොකද ගොඩක් කට්ටිය අඩුම කරේ මම හිතන විදියට චීනෙන් එළියටවත් යන්නේ නැහැ. ඉතින් එයාලට අර ඒ එක්ස්පීරියන්ස් එක ඔතෙන්ටික් ගන්න බැරි වුණත් ගොඩක් අන්ඔතෙන්ටික් විදියට ගන්න හරි මේ විදියට මෙහි රජයන් වලින් එක ෆවුන්ඩේෂන්ස් වලින් මේ දේවල් කරනවා. ජෙට් ස්කී එහෙම තියෙනවා. ජෙට් වලට හැවතෙන් පොඩි යොට් එකක් වගේ තියෙනවා. මොකද්ද දන්නේ නැහැ. ඒක මගේ නම නම් දන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ගන්න තියෙන එක්ස්පීරියන්ස් ඉතින් ඔය වගේ ඒවා තමයි. අර ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එහෙම ගන්න හරි අඩුයි. අනිත් එක නේචර් එක ගැන කියලා ගන්න ලොකු එක්ස්පීරියන්ස් අඩුයි. අපේ වගේ ග්‍රීන් නැහැ. ග්‍රීන් නැහැ අතම කිව්වොත් එහෙම. මෙයාලා දැන් ෆුල් ට්‍රයි කරගෙන යනවා. මෙයාලගේ කන්ට්‍රි එක මේ ග්‍රීන් නේචර් එකකට කන්වර්ට් කරන්න. ඔව් එයා පොලියුෂන් එක වැඩි මරටක් දැන් සාමාන්‍යයෙන් රෑකට අපි බැලුවොත් එහෙම ලංකාවේ වගේ නම්
තරුව එහෙම දකින්න පුළුවන්. මෙහි බොහොම හදිසියෙන් තමයි තරුවක් දෙකක් වුණත් බලා ගන්න පුළුවන් ඉන්ටරැක්ට් එක. ඒ කියන්නේ ඒක මෙහි තියෙන සිටුේෂන් එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එක දවසක් නෙමෙයි අවුරුද්දේ දවස් 365 බැලුවොත් ඒ වගේම. ඒක තියෙන්නේ. සන ටුට්ටක් හොඳයි. ඊට පස්සේ ආයි දවසක් විතර ගියනවා ආයි ඒ වගේ. ඔයාලට පේනවා ඉතින් හඳ පේනවා. හඳත් එක්ක හඳට පල්ලෙහායි චූටි ලයිට් එකක් යනවා. ඔයාලට පේනනම් පොඩ්ඩක් try කරන්නම්. පේනේද දන්නේ නැහැ. හරියටම දැන් මෙන්න මේ හරිනේ ලාවට යනවා. ඒක මාරම ලස්සන ලුක් එකක් තියෙන ඇස් දෙකට නම් පේනවා. අද හොඳ ෆීඩ්බැක්ස් එම හම්බෙනවනේ. ඉතින් දැන් අපි යන්න ඕන ලේක් එකේ අනිත් පැත්තට. හිතුරු ෂොප්ස් ටික තියෙන පැත්තට. ඒකට මෙන්න මේ වටෙන් යන්න ඕනේ. ඉතින් මෙතන පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. අපි මෙතනින් ගිහිල්ලා මේ බ්‍රිජ් එක ක්‍රොස් කරලා මේ පැත්තට යනවා. අපි ඉතින් අනිත් පැත්තට ආවා. අහස උසට ඉදිවුණු ගොඩ නැගි. තමයි ඉතින් මෙහෙ තියෙන ලස්සනට බලන්න. කරෙල්ලන් යන්නේ. පූස විතරයි බලන්නේ කිව්ව අනිත් ඒවා බලන්න කිව්ව නෑ ඔබලා බලනුන්ට හරි. පූස විතරයි වැක් එක. ඉතින් මේ පැත්තට ආවා. අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගිහලා බලමු මොනවා හරි කන්න තියනවද කියලා නේද. බඩගිනිය කියන්නේ සෑහෙන බඩගින්නක් තියෙන්නේ. උදේ ඉඳන් කාලා. ඒ වගේම සීතලයි මදිවට. ඔව්. අපි බලමු. ආවන අයිස්ක්‍රීම් කඩයක් නම් තියෙනවා. මොකද? අයිස්ක්‍රීම් කඩයක්. නුනේ අයිස්ක්‍රීම්. ගායිස් ප්‍රශ්න කියන්නේ කෑම කඩ එකක්වත් නැහැ අපිට සෙට් වෙන්නේ. අපිට කියන්නේ සීන් එක අර අපි මේ පෝක් බීෆ් එහෙම කන්නේ නැහැනේ. අර ඒ ප්‍රශ්නේ හින්දා කඩයක් හොයාගන්න ටිකක් අමාරුයි. මේ තාම ඇවිදිනවා. කොෆි ෂොප් තමයි ගොඩක් තියෙන්නේ. කොෆි ෂොප් අයිස්ක්‍රීම් කඩ ඒ වගේ. මේ හරිය මාර ලස්සන මේ ලිකර් ෂොප් ටිකක් රෙස්ටුරන්ට් එකක් එහෙම තියෙනවා. බාර් එහෙම. මාරම ලස්සනයි මේ සීනේ තියෙන වලට තමයි පේනවත් දන්නේ. කළුවර වගේ අපේ. දැන් නම් හොඳටම සීතලයි. පොල්ලේ එහෙම වෙයිලා තියෙන්නේ. මේ ජැකට් දාන්නද ඇතුලෙන් පොඩ්ඩක් ස්වෙටි වෙලා තියෙන්නේ මේ. ඉතින් අපි ආවා අන්තිම කඩ සෙට් එකට ආවේ. බලමු ඈ පොත් ඒරියා කියන අන්තිම කඩ සෙට් එකට ආවේ. බලමු මේ චිකන් කන්න පුළුවන් කෙන තරක් තියෙනද කියලා. මෙතන මේ චිකන් ෂොප් එකක් තියෙනවා. චිකන් කෑම තියෙන පස්සේ තියෙන එකත් කමින් සූන් කියලා දාලා දෙන්නේ. අපි තාම ටික දවසකින් ඇවිල්ලා එතන ඇවිල්ලා කමු එක. දැම්ම ඇවිල්ලා කන්න විදියක් නැහැ. ඕනේ ඉතින් පැත්තෙන් බහින් මයි කොහෙ යන්නේ. අපි යන අතරින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මෙහි වටේ මේ පුල් වටයක් නේ. මෙහෙම ආවා. දැන් අපි ආපහු එතෙන්ටම ආයි සෙට් වෙනවා. ලොකු වටයක් මම සාමාන්‍යයෙන් කිලෝමීටර් 3කට විතර වගේ කිට්ටුයි. අපි දැන් මේ අන්තිම කඩ ටික බලාගෙන යනවා. මෙතනින් පස්සේ ඉතින් නැත්තම් ගිහිල්ලා ගෙවල් ළඟ හරිය කඩේකින්ම තමයි බලන්න වෙන්නේ. මෙතන මොකක් හරි තියෙනවා හොට් පොට් නේ තියෙන්නේ ඔක්කොම. හොට් පොට් තියෙන්නේ. ඔව් වාසනාවන්ත ලෙස අති වාසනාවන්ත ලෙස අපි කිසිම කෑමක් නොගෙන අන්තිම කඩ ටික ළඟටම ආවා. මොනා කරන්නද? අපි ගිහලා මගින් මොන හරි ගමු නේ. බලනකො ලයිටින්ග්ස් ටික වඩනවා. ඔයාලට මේ ඈතින් පේනවා ඇති. ඉතින් බලා ගන්න පුළුවන් මේ CBD කොන්ටාව එකක් පේනවා මෙතනට. වැඩි දුරක් නැහැ. අපි එතනින් තමයි මේ මෙට්‍රෝ එක ලයින් 4 එකට මාරුනේ. ඉතින් ගායිස් අපිට කන්න හම්බුනේ නැහැ. කන්න තැනක් හොයාගන්න හම්බුනේ නැහැ. අපි ආපහු ආවා මෙට්‍රෝ ස්ටේෂන් එකටම. ආපහු යන්න ඕන හින්දා අපි
ඒ B එක්සිට් එකෙන් තමයි එළියට ගියේ. අපි ඒ එක්සිට් එකෙන් දැන් ආය ඇතුළට යනවා ගෙදර යන්න ඕන හින්දා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න එපා. බයි බයි.